හෙලෝ ගයිස් ඔන්න ඉතින් අපේ තෝර් ටැක් කරන ක්‍රිස් හෙම්සෝත් පොඩි හින්ට එකක් දීර තිබුණා ඉදිරියද්දි පැමිණීමට නියමිත තෝර් පස්වන චිත්‍රපටය ගැන. ඒ වගේම ඇවෙන්ජස් ඩූම්ස්ඩේ සහ සීක්‍රටෝස් මූවි දෙක අතරතුරදි අපේ තෝර්ගි චරිතයට වෙන්න යන දේ ගැන ඔහුගේ YouTube එකකවන්් එක පොඩි වීඩියෝ හක් දාලා පොඩි හින්ටයක් දීලා තිබුණ. ඉතින් ඒ නිවස් එක මාවල් ෆෑන්ස්ලට ගොඩක්ම දුක හිතන ආරංචියක් වුණා. ඉතින් අදමං හිතුවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ක්‍රිස් හෙම්සෝත් ඒ දාලා තිබුණ දේවල් ගැන මේ වීඩියෝෙන් ඔයාලට ඉදිරිපත් කරන්න. එහෙනම් ඉතින් දැන් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. අපි හැමෝම කැමති චරිතයක් මේ තෝර් කියලා කියන්නේ. ඉතින් දැන් ආරංචි වෙන විදිහට තෝර් පස්වෙනි ෆිල්ම් එකේ වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර තෝර් 4 වෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා නෙමෙයි. ඒ අතරෙම පොඩි රූමර්ස් වගේකුත් යනවා එක්ස්ට්‍රැක්ෂන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු සෑම් කියන අධ්‍යක්ෂකවරයා මේ තෝර් පස්වෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න යනවා කියලා. මොකද ක්‍රිස් හෙම්ස්වර්ත්ට ලොකු උවමනාවක් තියනවලු මේ ඩිරෙක්ටර් එක්ක තෝර් ගීලගේ චිත්‍රපටයේ වැඩ කටයුතු කරගෙන යන්න. ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ සහ සීක්‍රට් වෝර්ස් මූවි දෙක අතර මැදදී සීක්‍රට් මූවි ප්‍රොජෙක්ට්ස් 3ක් ගැන කෙවින් ෆේගි දාලා තිබුණා. ඉතින් ඒ මූවිස් තුනේ එකක් ස්පයිඩර්මෑන් 4 වෙනි ෆිල්ම් එක කියලා ඕන් මේ වෙනකොට කියලා තියෙනවා. එතකොට අනිත් ෆිල්ම් එක මොකක් වෙන්නේ නැද්ද? සමහර විට ඒ තෝර් 5 වෙනි ෆිල්ම් එක වෙන්නත් පුළුවන්. චිත්‍රපටය නිකුත් වෙන දිනයක් තාම සඳහන් කරලා නැහැ. බොහෝ දුරට ජූලි මාසයේ පැවැත්වීමට නියමිත කොමික්-කොන් එකේදී සමහර විට අර සීක්‍රට් මූවි ප්‍රොජෙක්ට්ස් 3 ගැන ඔවුන් බොහෝ දුරට සඳහන් කරයි. ඔන්න දැන් මං කියන්න යන්නේ මාවල් ෆෑන්ස්ලට ගොඩක් දුක හිතන කතාවක් ගැනයි. මීට සති දෙකකට විතර කලින් අපේ තෝර් ටැග් කරන ක්‍රිස් හෙම්ස්වෝ ඔහුගේ YouTube channel එකේ එක වීඩියෝ එකක් දාලා තිබුණා. තෝර් පළවෙනි මූවි එකේ ඉඳලා හතරවෙනි මූවි වල තිබ්බ පොඩි සීන් ටිකක් දාලා වීඩියෝ එකක්. ඒ වගේම ඒක දාලා තිබුණා තෝර්ට ආදරය කරපු හැමෝටම ස්තුතියි කියලා. ඒ විතරක් නෙමෙයි ට්වීට් එකෙන් ඔහු ඒ විදිහටම පෝස්ට් එකක් දාලා තිබුණා. ඔහු ඒ දාලා තිබුණ පෝස්ට් එකෙන් සහ වීඩියෝ එකෙන් අපිට තේරුම් යන්නේ මාවල් එක තෝර් සයින් කරපු ඇග්‍රීමන්ට් එකේ කාලය ඉවරයි කියලායි. ඒ කියන්නේ ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ මූවි එකේදී හෝ සීක්‍රට් වෝර්ස් මූවි එකේදී අපේ තෝර් ජීවිතක්ෂයට පත් වෙනවා කියලා. ඒක සමහර විට ඩොක්ටර් ඩූම් සහ තෝර් අතර යන ෆයිට් එකක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් මේ නිවුස් එක ගැන ඔයාගේ අදහස මොකක්ද? එහෙනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ තවත් අලුත් වීඩියෝස් ඔයගලන්ට බලන්න ඕනි නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.